අපි ආවර්ත විචලන පාඩමේ ඉස්සෙල්ලාම කතා කරපු දේ තමයි අර මූලික හැඳින්වීමෙන් පස්සේ නිවාරකාචරණය කියන කාරණාව. මම මේ ටට්ටක් ගාලා මතක් කරනවා වීකිලියෝ එකට යන්නේ නැතුව. නිවාරකාචරණය කියන එකේදී අපි බැලුවේ නිවාරකාචරණය මම විචලන වෙන විදිහ විතරයි කතා කරන්නේ. නිවාරකාචරණය තීරණය වෙන සාධකයේ උනේ අභ්‍යන්තර ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. ඒතර කාණ්ඩයක පහළට යනකොට නිවාරකාචරණය මොකද උනේ? කාණ්ඩයක පහළටදී නිවාරකාචරණය වැඩි වෙනවා. මොකද අභ්‍යන්තර ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන නිසා. ආවර්තක වම ඉඳන් දකුණට යනකොට නිවාරකාචරණය මොකද්ද වෙන්නේ? ඒකට නම් හද්ද නැතුව හිටියනම් හරි. ඇයි? ආවර්තක වම ඉඳන් දකුණට යනකොට නිවාරකාචරණය වෙනසක් වෙන්නේ නැහැ. හේතුව අභ්‍යන්තර ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වෙනසක් වෙන්නේ නැති නිසා ආවර්තක වම ඉඳන් දකුණට යද්දී නිවාරකාචරණය වෙනසක් වෙන්නේ නැත. ඊට පස්සේ නිවාරකාචරණයෙන් පස්සේ අපි ඒ එකම වගේ නිකන් කතා කරපු තව දෙයක් තියෙනවා සපල්න්‍යෂ්ටික ආරෝපණය කියලා එකක්. ආවර්තයක වම ඉඳන් දකුණට යනකොට සපල්න්‍යෂ්ටික ආරෝපණය කියන එක වැඩි වෙනවද අඩු වෙනවද? මොකද වෙන්නේ? සපල්න්‍යෂ්ටික ආරෝපණය මොකද වෙන්නේ ආවර්තයක වම ඉඳන් දකුණට? වැඩි වෙනවා. ඒකට අපි හේතුව පැහැදිලි කරගන්නේ න්‍යෂ්ටික ආරෝපණය එන්න කොහොමත් ආවර්තයක වම ඉඳන් දකුණට වැඩි වෙනවා මේ එයාලගේ ප්‍රෝටෝන ගාන වැඩි වෙන එකත් එක්ක. අභ්‍යන්තර ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වම ඉඳන් දකුණටදී වෙනස් වෙන්නේ නැති නිසා නිවාරකාචරණය නියතව තියෙනවා. න්‍යෂ්ටික ආරෝපණය එන්න වැඩි වෙනවා. නිවාරකාචරණය නියතව තියෙනවා. කොහොම තමයි මේ දෙක වෙන්නේ. ඊට පස්සේ ඕකේ ප්‍රතිඵලයක් විදියට මේ දෙකේ සංප්‍රයුක්තයෙන් තමයි සපල් න්‍යෂ්ටික ආරෝපණය කියන එක ඉන්නේ. සපල් න්‍යෂ්ටික ආරෝපණය කියන එක එන්න දිගින් දිගටම වැඩිවීමක් එතනදී වෙනවා. එතකොට ආවර්තයක වම ඉඳන් දකුණට යනකොට නිවාරකාචරණයේ වැඩිවීමක් නිවාරකාචරණ නියත වීමක් සහ න්‍යෂ්ටික ආකර්ෂණයේ වැඩිවීමක් එක්ක ඒකේ සමස්ත ප්‍රතිඵලයක් වශයෙන් සපල න්‍යෂ්ටික ආරෝපණය කියන එකේ වැඩිවීමක් වෙනවා. ඊළඟට පරමාණු කරය කියන කාරණාවට කියන්නේ මම මේ අපි ආවර්ත විචලන ටික රට්ටක් ගාලා මතක් කරලා ඊට පස්සේ මොකද්ද අපි කිව්වේ මේ පරමාණු කරය මයින්න පුළුවන් ක්‍රම අපි තුනක් කතා කරා. මොනවද පරමාණු කරය මයින්න පුළුවන් ක්‍රම තුන? සහසංවිචාරය කියලා එකක් තිබුණා. ඊට පස්සේ වැන්ඩවාල් අරය කියලා එකක් තිබුණා. තව මොකක්ද තිබ්බේ? ලෝහ කරය එකක් කියලා තිබුණා. ඔය ටිකෙන් සහසංවිචාරය 70ට වඩා වැඩිද අඩුයිද? ඕවා තමයි අහන පොයින්ට්ස්. සහසංවිචාරය 70ට වඩා වැඩිද අඩුයිද? අඩුයි. 70කට වඩා සහසංවිචාරය අඩුයි. වැන්ඩවාල් අරය 70කට වඩා වැඩි. ලෝහ කරය මොකද උනේ? ඒකත් 70කට වඩා වැඩි වුණා. හරි. ඊට පස්සේ පරමාණු කරේ විචලනය කියන කතන්දරේ පරමාණු කරේ විචලනය වෙන්න බලපාපු ප්‍රධාන සාධක මොනවද? පරමාණු කරේ විචලනය වීම සඳහා බලපාන ප්‍රධාන සාධක මොනවද? එකක් බලනවා ශක්ති මට්ටම් ගාන. ඊළඟ එක අපිට එකපාර කියනව නම් ඕනනම් කියත හැකි සපල් න්‍යෂ්ටික ආරෝපණය කියලා. එකපාර සපල් න්‍යෂ්ටික ආරෝපණය කියන්නේ නැතුව වෙන කාරණා දෙකකට එක කඩලා කිව්වොත් සපල් න්‍යෂ්ටික ආරෝපණය මොනවයි කියලා කියන්න වෙන්නේ. න්‍යෂ්ටික ආරෝපණයයි නිවාරකාචරණය වශයෙන් දෙකකට කඩලා කියන්න පුළුවන්. එතකොට කාණ්ඩයක පහළට යනකොට පරමාණු කරේට මොකද වෙන්නේ? කාණ්ඩයක පහළට යාමේදී පරමාණු කරේට මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. හේතුව ඇහුවොත් මොකක්ද අපි කියන සරලම හේතුව? ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන නිසා. සාමාන්‍යයෙන් A level සීමාවේ අපිට එන ප්‍රශ්නවලදී ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ අරය වැඩිවීමක් වෙන විදිහට තමයි ගන්න. හරිද? එහෙමයි යන්නේ. ඊට පස්සේ ආවර්තයක වම ඉඳන් දකුණට යනකොට පරමාණු කරේට මොකෝ වෙන්නේ? අඩු වෙනවා. හේතුව ඇහුවොත් මොකද්ද හේතුව? වම ඉඳන් දකුණ හරි ඔගේ හේතුව අහන්න. වම ඉඳන් දකුණට පරමාණු කරය අඩු වෙනවලු. අඩු වෙන්න හේතුව ඇහුවොත් මොකද්ද කියන්නේ? ඇහුවොත් ඇත්තටම මොකද්ද අපි දැන් MCQ දෙනවනේ වාක්‍ය දෙක. පළවෙනි වාක්‍ය දෙනවා මෙහෙම අරය අඩුවේ කියලා. දෙවෙනි වාක්‍ය ඒකට අදාළ හේතුව නම් දෙන්නේ උත්තරේ එක වෙන්න හිතාගෙන මොකද්ද ඒගොල්ලෝ දෙන්න ඕන හේතුව? සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩිවීම කියන එක. සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන එක තමයි පරමාණු කරය අඩු වෙනවා කියන කාරණාවට හේතුව. ඕක තමයි ඕගොල්ලෝ පරමාණු කරේ විචලනය ගැන දැනන් ඉන්න ඕනේ. කාණ්ඩයක පහළට යනකොට පරමාණු කරය වැඩි වෙනවා ශක්තිමත්නම් ගන්න වැඩි වෙන නිසා. ආවර්තක වම ඉඳන් දකුණට යනකොට පරමාණු කරය අඩු වෙනවා සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන නිසා. මොකද්ද අපි ඊට පස්සේ යන්නේ අයනිකාරයන් ගැන කතා කරන්නේ. අයනිකාරය මොකක් හරි පරමාණුවකට සාපේක්ෂව එයා ධන අයන හදාගෙන යනවා කියමු. එතකොට එයාගේ අයනිකාරය එන්න පරමාණුවට වඩා වැඩිද වෙන්නේ අඩුද වෙන්නේ? ධන අයන හදාගෙන යනවනේ. හරිද උත්තර කිව්වද මොකක්ද? ඉතින් අඩු වෙන්නේ. එන්න අඩු වෙන්නේ. ඕම විමු. එතකොට ඍණායන හදනවා නම් ඒක කොයි විදිහටද වෙන්න ඕනේ? පරමාණුවකට වඩා පරමාණුවක් හදන ඍණායන වල අරය එන්න වැඩි වෙයිද අඩු වෙයිද? ඒක එන්න වැඩි වෙනවා. හරි. මෙන්න මේ පොයින්ට් එක. මේකට තමයි උත්තරය ඕනේ. හිස්තැන් පුරවන්න තියෙන්නේ. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල පරමාණු කරය තීරණය කරන සාධකය මොකක්ද? විදි දෙකක උත්තර බාර ගන්න පුළුවන්. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල පරමාණු කරය තීරණය කරන සාධකය මොකක්ද?
මොකද්ද ළමයි සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද වල පරමාණු කරේ තීරණය කරන සාධකේ? විදි දෙකකට කියද එක. එක්ක පරමාණු ක්‍රමාංකය කියද එක. එහෙම නැත්නම් එක්ක පරමාණු ක්‍රමාංකයෙන් අනිත් එක මොකක්ද තව විදිහකට කියනවනම් ප්‍රෝටෝන ගන්න. පරමාණු ක්‍රමාංකය කියන්නේ යස්ටි දෙන ප්‍රෝටෝන ගන්න ඔය දෙවිදිහටම කියද හැකියි. එතකොට පරමාණු ක්‍රමාංකය වැඩි වෙනකොට සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද වල අරයට මොකද වෙන්නේ? පරමාණුක ක්‍රමාංකය වැඩි වෙනකොට සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද වල අරය වැඩි වෙනවද අඩු වෙනවද? අනිත් මොකද කියන්නේ? පරමාණු කරය වැඩි වෙනකොට සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද වල අරය වැඩි වෙනවද අඩු වෙනවද? ඔගෙත් උත්තරේ ගන්න. කිව්ව මොකක්ද? අඩු වෙන එක තමයි වෙන්නේ. හරි. පරමාණු කරය අඩු වෙන එක පරමාණු කරය එන්න අඩු වෙනවා. ඇයි ප්‍රෝටෝන ගන්න වැඩි වෙන තරමට එකම ඉලෙක්ට්‍රෝන ටික ආකර්ෂණය කරගන්න ලේසි. ඒතර උන් ටික ආකර්ෂණය කරගෙන උන්ට න්‍යෂ්ටිකාවට ගන්න ලේසි. එකම ඉලෙක්ට්‍රෝන ටිකකට තියෙන ප්‍රෝටෝන ගන්න වැඩි වෙන තරමට. ඒතර අරය අඩුවීමක් තමයි වෙන්නේ. ඊළඟට විද්‍යුත් ඍණතාවයේ කතන්දරයකට යමුකෝ. විද්‍යුත් ඍණතාවය කාණ්ඩයක පහළට යනකොට වැඩි වෙනවද අඩු වෙනවද? වල්ලා ඉන වෙලා හරියන්නේ නැහැ. කාණ්ඩයක පහළට අනිත් ඒවා උත්තර දියලා. කාණ්ඩයක පහළට ඇති විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. ආවර්තයක වම ඉඳන් දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවයේ අර්ධයක් වීම කියන්න පුළුවන්ද? එච්චර අහන්න නැති වෙයි නිකන් අදහසක්. විද්‍යුත් ඍණතාවයේ අර්ධයක් වීම සහසංයෝජ බන්ධනයකදී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තමා දෙසට ඇද ගැනීමට යම් පරමාණුවක් සතු හැකියාව. මොකක් හරි පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයක් හදාගෙන ඉන්නකොට ඒ සහසංයෝජ බන්ධනය ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම තමාගේ දිහාවට ඇද ගන්න යම් පරමාණුවක් සතු හැකියාව තමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. හරි. මේ විද්‍යුත් ඍණතාවයේ කවුද වැඩිම මූලද්‍රව්‍ය? විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය කවුද? අනිත් ඒ උත්තර දිහල්ලා. ඔය කවුරු ගාව තිබ්බත් එකයි. මොකද විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය මේ කවරේ අල්ලගන්න? කවුරුත් නැත්තම් දෙන්නෙක් අල්ලගන්න. ඒ කියන්නේ බෙදා හදා ගන්න තුන් දෙනෙක් ඉන්නවනම් ඒ තුන් දෙනාම අල්ලගෙන සාමූහිකව කරගන්න පුළුවන්. ලෝකේ විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය මොකද්ද? ෆ්ලෝරින්. ඔන්ලයින් ළමනුත් උත්තර කියලා. හොඳයි. ෆ්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාවයේ පෝලින් පරිමාණයේ අගය මතකද? 4යි. විද්‍යුත් ඍණතාවයට යන වැඩිම අගය 4යි. හරි. ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය රඳා පවතින තව සාධක කීපයක් තිබුණා. විද්‍යුත් ඍණතාවය කියන්නේ එකම පරමාණුක විද්‍යුත් ඍණතාවය වෙනස් වෙන්න පුළුවන් සාධක 4ක් වගේ තිබුණා. ප්‍රධාන වශයෙන් 3ක් තමයි අපි ලොකුවට බර තියලා කතා කරේ. ඒ 3 කාරණා අනුපිළිවෙලින් කිව්වොත් මොනවද ඒ 3? මොනවද විද්‍යුත් ඍණතාවය රඳා පවතින කාරණා 3 අනුපිළිවෙලින් මට ඕන. මොආ එකේ තමයි ඔය අහන්නේ. මුහුම්කරණය ආරෝපණය අන්තිම එක ඔක්සිකරණාංකේ. ඒ පිළිවෙලටම යන්න ඕනේ. ඒ එකක්වත් බැයි නම් ඊළඟට මොකද්ද බලන්න. ඒ කියන්නේ හරි දැන් මොකක් හරි පරමාණුවක් කරන මුහුම්කරණයත් හරි ආරෝපණයත් හරි ඔක්සිකරණ ඔක්කොම සමානයි දෙන්නෙක්ගේ. එතකොට ඊළඟට බලන සාධකෙ මොකද්ද? වටේ තියෙන පරමාණු වල විද්‍යුත් ඍණතාවය. වටේ උන්ගේ විද්‍යුත් ර්ණතාවය වැඩි වෙන තරමට මැද උන්ගේත් විද්‍යුත් ර්ණතාවය වැඩි වෙනවා කියන එහෙම කාරණාවක් තිබුණා. හරි. ඒ විද්‍යුත් ර්ණතාවයේ කේස් එක. අන්නේරි හරි. අයනීකරණ ශක්තියට යන්න හදන්නේ. මෙහෙම වාක්‍යයක් කිව්වොත් මේ වාක්‍ය හරිද වැරදිද කියලා කියන්න ඕන. මම කියන මොකක් හරි මූලද්‍රව්‍යයක් අරගෙන එයාගේ අනුයාත අයනීකරණ ශක්තිය බලාගෙන ගියාම දිගින් දිගටම වෙන්නේ වැඩිවීමක් විතරයි කොයිම වෙලාවකවත් අඩුවීමක් වෙන්නේ නැහැ කියලා අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්තාරයක් බැලුවම හරිද වැරදිද ඒක? අනිත් මොකද කියන්නේ අනුයාත අයනීකරණ අනුපිළිවෙලක් බැලුවොත් දිගටම වැඩි වෙනවා විතරයි අඩු වෙන්නේ නැහැලු. ඇත්තද? ඔව්ද නැද්ද? ඔව් ඔව් අනුයාතයි හරි ඒක හරියට කිව්ව ඔබලා කියන්නේ. අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්තාරයක් දිගින් දිගටම වැඩි වෙන එක තමයි වෙන්නේ අඩුවීම වෙන්නේ නැහැ. අර පළවෙනි අයනීකරණ ශක්ති විචලන වගේ වල තමයි 6x සීන් තිබුණේ. වැඩි වෙනවා අඩු වෙනවා එහෙම. එහෙනම් මොකක් හරි අයනීකරණ ගැන කතා කරනකොට ඒ අනුයාත අයනීකරණ දෙක කියන්නේ එක පරමාණුවක් අරගෙන ඌගේ ඉලෙක්ට්‍රෝන එකින් එක ගලවගෙන යෑමක්ද නැත්නම් පළවෙනි අයනීකරණය හරි දෙවන අයනීකරණය හරි ඒ වගේ එකක්ද? ওই දෙක බලන්න ඕන. ඊට පස්සේ ඩක් ගාලා එහෙම්ම තව ප්‍රශ්න කීපයක් අපි අහගෙන ගිහිල්ලා බෝලේ ආයෙ කොහෙට පාස් කරමු. බෝලේ පාස් කරනවනේ ඔයගොල්ලෝ. අයනීකරණ ශක්තිය කාණ්ඩයක පහළට වැඩි වෙනවද අඩු වෙනවද? මේ කාණ්ඩයක පහළටදී අයනීකරණ ශක්තිය වැඩි වෙනවද අඩු වෙනවද මොන හරි මූලද්‍රව්‍ය සෙට් එකක් ගත්තාම? මොකද වෙන්නේ කාණ්ඩයක පහළට අයනීකරණ ශක්තිය? ඒකට බැයිද? කාණ්ඩයක පහළටදී අයනීකරණ ශක්තිය වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. එන්න ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන නිසා ඉලෙක්ට්‍රෝන අයින් කරලා ලේසි වෙනවා. බෝලිස් ගන්න පිටිපස්සට. පිටිපස්සට දාන්න ලයිට් එක ගහන්න දාන්න. වමේ ඉඳන් දකුණට වෙන එකක් කියමුකෝ. අයනීකරණ ශක්තිය වමේ ඉඳන් දකුණට පොදුවේ කොහොම එකක්ද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? අයනීකරණ ශක්තිය වමේ සිට දකුණට යනවා. ඒ කියන්නේ 6x තමයි. නමුත් සමස්තයක් වශයෙන් වැඩිද අඩුද වෙන්නේ? වැඩි වෙන්නේ. ඒකට හේතුවක් කියන්න කිව්වොත් ඒ කියන්නේ 6x කේස් එකට නෙමෙයි.
සමස්තයක් වශයෙන් වමේ ඉඳන් දකුණට අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ ඇයි කියලා අහුවොත් ඕකට හේතුවක් වශයෙන් මොනවා වගේද අපිට කියන්න පුළුවන්? දෙවිදියකට කියද හැකියි. ඇයි වමේ ඉඳන් දකුණට යනකොට අයනීකරණ ශක්තිය පොදුවේ වැඩි වෙන්නේ කියන එකට උත්තරේ දෙවිදියකට කියද හැකියි. එකක් කියන්න පුළුවන් පරමාණු කරය අඩු වෙන හින්දා න්‍යෂ්ටයේ ඉලෙක්ට්‍රෝනයි ලං වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අමාරු වෙනවා කියලා. අනිත් එක ඒකම තමයි තව විදිහකට කියන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය එන්න වැඩි වෙනවා. එතකොට ඉතින් න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝන අතර තියෙන ආකර්ෂණය වැඩි. එතකොට අයින් කරන්න අමාරුයි කියන්නේ. ඊට පස්සේ ඔහොම වැඩි වෙන අතරතුර 6 කේස් එකේදී අපි කියනවා දෙවෙනි කාණ්ඩේ 15 වෙනි කාණ්ඩේ අයනීකරණ ශක්තිය ඕනෝටත් වඩා වැඩිපුර වැඩි වෙලා කියලා. ඒකට හේතුව මොකක්ද? ඒකත් තේරාගෙන් මහන්න. අයනීකරණ ශක්තිය 2 සහ 15 කාණ්ඩවල බලාපොරොත්තු වෙනකොටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඇයි? මොකද හේතුව? ඒගොල්ලන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායී හෝ අර්ධ ස්ථායී නිසා. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩ කෙනෙක් නම් එයාගේ තියෙන්නේ 2s2 වගේ මොකක් හරි පූර්ණ ස්ථායී වින්‍යාසයක්. ඊට පස්සේ මේ 15 වෙනි කාණ්ඩේ වගේ එහෙම කෙනෙක් නම් ඒගොල්ලන්ගේ තියෙන්නේ p3 වින්‍යාසයක් වගේ මොනවද මේ අර්ධ ස්ථායී වින්‍යාසයක්. ඕකත් එක තමයි ඒගොල්ලන්ගේ මේ විදිහේ වෙනස්කමක් ඇවිල්ලා තියෙන්නේ. අයනීකරණ ශක්තිය ටික තමයි තියෙන්නේ. ඒ ටික තමයි ඉතින් අපි පන්තියේ කතා කරගත්තා කියලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය හෝම්වර්ක් විදිහට දුන්නා. අපි දැන් දැනටත් 8 පහ වෙලා තියෙන හින්දා ඒකට යන්නේ නැතුව වැඩේ මෙතනින් ඉවර කරමු. ආයෙත් මැදදී මම එවන්නම් ඉනෝගනික් සම්බන්ධ මොන හරි ටිකක් අහන්න බෝලේ. ওই බෝලේ අරගෙන මෙහෙට එවන්න. හරි.